අපි දන්නවා consideration statement හදන්න consideration කියන්නේ investment goodwill එක හොයා ගන්නවා අපි මුලින්ම consideration එකට NCI එක ගලපනවා ඊට පස්සේ next එක කරනවා. දැන් මේ ගානේ අපි කලින් හදපු ගානක් තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ ගාන question number 2 එකට සම්බන්ධ කරලා තියෙන first එක. එතකොට fair value එක තමයි වැඩි වෙලා තියෙන්නේ. අපි ඒක බලමු. දැන් first එකේ ගානෙම තමයි මේ හදලා තියෙන්නේ. share capital එක දීලා තිනවා. acquired 75%. fully paid on shares issued. market value එක දීලා තිනවා 15. එතකොට beta plc එකේ 40000ක් තියෙනවා. ලක්ෂ 4ක් තියෙනවා. ලක්ෂ 4ේ fair value එක තියෙනවා අපිට 15ක්. ඒ එන fair value එකෙන් NCI වෙන්නේ 120ක්. ඒකෙන් 120ක් තමයි NCI වෙන්නේ. එතකොට තිරිස කියන්නේ 1500. එතකොට ඊට පස්සේ අපි දන්නවා මේ book value එක හොයාගන්නේ කොහොමද? දීලා තියෙන book value ටික අද share capital එක 4500යි සහ retain earning 1400ක් දීලා තියෙනවා ගානේ. book value එක හොයන්නේ මෙතන share capital එක තියෙනවා subsidiary එකේ 4000යි. retain earning ආරම්භක ශේෂය දීලා තියෙනවා අපිට 1400යි. එතකොට අපිට පුළුවන් book value එක හොයාගන්න. ඉතින් 400 4000යි 5400. එතකොට fair value එක අපිට මෙන්න මේ ගානේ කියනවා 6100ක් වෙලා තියෙනවා. අපි දන්නවා asset වල value වැඩි වීමක් වෙන්න පුළුවන්. fair value එක වැඩි වෙන්න. asset වල fair value එක වැඩි වෙලා. එතකොට අපි දන්නවා එතන තියෙන්නේ excess fair value එකක්. අපි ඒක asset වලට එකතු කරන්න ඕන. සහ ඒක මත වෙලා තියෙන depreciation එක. දැන් අපි දන්නවා අපි book value තියාගෙන ආවේ මෙච්චර කල් 5400ට. හැබැයි ඒ දෙක අතර වෙනස fair value එකේ වෙනස් වීමක් වෙලා තියෙනකොට ඒක මෙච්චර කල් ගෙනම් තියාගෙන ඇවිල්ලා නැහැ. එතකොට අපි ඒ අවුරුදු දෙකට දැන් මේකේ අත්පත් කරගන්නේ 2023 අප්‍රේල් එක. හැබැයි 2025 අප්‍රේල් වල තමයි හදන්න කියන්නේ. එතකොට මෙච්චර කල් අපි book value එක තියාගෙන තියෙන 5400ට හැබැයි fair value එක වැඩි වෙලා තියෙනවා
6100කින් ඒ ගානේ හැටියට 6100කින් වැඩි වෙලා තියෙනවා. එතකොට අපි ඒකට ෂෙයා කරලා නැහැ. ඒ ඒක ෂෙයා දාන්න ඕන අපි. සහ මේ බුක් වැලියු එක එක්සස් එක එකතු කරන්න ඕන. එතකොට එක්සස් එක අපි දානවා 700ක් එකතු කරනවා සහ මෙතන අන්ඩර් ඩිප් එකක් වෙලා තියෙනවා. අවුරුද්දකට 2023 අත්පත් කරගෙන තියෙනවා. හැබැයි 2025 තමයි මේ කොන්සොලිඩේටඩ් ස්ටේට්මන්ට් එක අපි හදන්නේ. එතකොට අන්ඩර් ඩිප් එකක් තමයි වෙලා තියෙන්නේ. අවුරුද්දකට මේ ස්ට්‍රේට් ලයින් මෙතඩ් එකට 20% ඩිප් එක බලුවා. ඩිප් එක net asset වලින් අඩු කරන්න ඕන. profit and loss වලට නැත්නම් return earning වලට ගලපන්න ඕන. එකක් group වලට ගලපනකොට අන්ඩර් ඩිප් එක post එකෙන් අඩු කරනවා. return earning කොහොමද දෙකට බෙදනවනේ? ඒක සබ්ජි තියරි එකෙන් return earning වලින් අඩු කරා ඒකත් NCIට parent යි බෙදනවා. ඊළඟ question එක තිස් පන්දාහක බාණ්ඩ FPLC outstanding bill purchase of goods amount received by Alpha එතකොට 350ක් අපි දන්නවා cancel transit වෙලා තියෙනවා. එතකොට receivable වලින් නෙවෙයි cash වලින් අඩු කරන්නයි තියෙන්නේ. අනිත් පැත්තට විච්ච සටන් දාන්නයි තියෙන්නේ. කොට ඔන්න ඔය කාර්යයට බැලන්ස් වෙනවා. මේකත් ඒ වගේමයි. මේක නම් ලෑන්ඩ් එකක් තමයි එක්සස් එකක් විදිහට එන්නේ. ඒකට ලෑන්ඩ් වලට ටිප් බලපාන්නේ. ඩිප්‍රීසියේෂන් බලපාන්නේ. එක්සස් එක එහෙම එකතු කරනවා 1500. මෝටර් වෙහිකල් එකක් විකුණලා තියෙනවා. ඒකේ ලාභය අලාභය ගලපන්න ඕන. motor car value 1600 parent company සබ්සිඩියරියට විකුණනවා 1700ට. එතකොට අපි දන්නවා ලාභය අයින් කරන්නත් ඕන. depreciation එකත් අයින් කරන්න ඕන. ලාභය තියෙනවා 160ක්. depreciation එක තියෙනවා 40ක්. ඒ දෙක අතර net එක අයින් කරලා දාන්න ඕන. එතකොට වෙනම දානවා නම් unrealized profit එක consolidate වලින් අයින් කරනවා. දැන් parent company ඉන්නේ ඔක්කොම කරන්න ඕන. parent company එකෙන් over dip එකක් තියෙනවා නම් ඒක එකතු කරනවා unrealized profit එක. අපි අඩු කරනවා return earning වලින්. පිටර තමයි කියන්න තියෙන්නේ impairment එකක් තියෙනවා goodwill එකේ. දැන් මෙතන NCI දීලා නැහැ නේද පාස්. NCI දීලා තියෙනවා. එතකොට fair value method එකට NCI දීලා තියෙනවා 3900ක්. ඒ කියන්නේ full goodwill method එක impairment උනොත් දෙකටම බලපානවා. consolidate වලටයි NCI වලටයි දෙකටම impairment එක බෙදලා දාන්න ඕන. අත්පත් කරගත් ප්‍රතිශතය NCI ප්‍රතිශතයටයි යනවා.